ඔයාලා දන්නවද T20 ලෝක කුසලානේ සුපර් 8 ක්‍රියාත්මක වෙන හැටි? එන්න අපි මේ ගැන කතා කරමු. ඉතින් T20 ලෝක කුසලානේ 2026 වසරේ සුපර් 8 වටේ තරඟ තවත් දින කිහිපයකින් ආරම්භ වෙනවා. ඉතින් සුපර් 8 වටේ කාණ්ඩ දෙකක් ටීම් 4ක් බැගින් එක කාණ්ඩයකට මේ සුපර් 8 වටේ ක්‍රියාත්මක වෙනවා. X කාණ්ඩය සහ Y කාණ්ඩය කියලා තමයි මේ කාණ්ඩ දෙක නම් කරලා තියෙන්නේ. ඉතින් X කාණ්ඩයට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, වෙස්ට් ඉන්ඩීස් සහ සිම්බාබ්වේ කණ්ඩායම. සිම්බාබ්වේ පෙරලිකාර ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරමින් මෙන්න මේ කාණ්ඩයට ඇතුල් වුණා. ඉතින් මේ කාණ්ඩයේ සියලුම තරඟ පැවැත්වෙන්නේ ඉන්දියාවේදී. ඊළඟට පාකිස්තානයත්, ශ්‍රී ලංකාවත්, නවසීලන්තයත්, එංගලන්තයත් ඉන්නවා Y කාණ්ඩේ. මේ කාණ්ඩයේ සියලුම සුපර් 8 තරඟ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී. ශ්‍රී ලංකාවේ පළමු සුපර් 8 වටේ තරඟය පැවැත්වෙනවා 22 වන ඉරිදා සවස 3ට පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව. සුපර් 8 වටේ ශ්‍රී ලංකාවේ දෙවන තරඟය පැවැත්වෙනවා පෙබරවාරි මාසේ 25 වෙනිදා රාත්‍රී 7ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ. ඒ පැවැත්වෙන්නේ නවසීලන්තය සමග. ඉතින් සුපර් 8 වටේ ශ්‍රී ලංකාවේ තුන්වන සහ තීරණාත්මකම තරඟය පැවැත්වෙන්නේ පෙබරවාරි මාසේ 28 වෙනිදා රාත්‍රී 7ට නුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී. ඉතින් මෙන්න මෙහෙමයි ශ්‍රී ලංකාවේ සුපර් 8 වටේ තරඟ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි බලන් ඉමු, ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු. වැඩිපුරම උද්දාමයට පත් නොවි මැදිහත් සිටින් මේ තරඟ දිහා ඉවසීමෙන් බලන් ඉමු. මොකද ලංකාව කියන්නේ ඉතාමත් අවිනිශ්චිත ක්‍රීඩා රටාවක් සෙල්ලම් කරන ක්‍රිකට් ටීම් එකක්. අපි බලන් ඉමු. අපේ කොල්ලෝ හයියක් පෙන්නවා, ගැම්මක් පෙන්නවා ඕස්ට්‍රේලියාවට එරෙහිව. T20 ලෝක උසලානේ උද්වේගකර උණුසුම් තොරතුරු සමග ඉක්මනටම හම්බ වෙමු.